YouTube channel. I'm Chami and this is my very first YouTube video. I'm so excited to finally start this journey with all of you. And අද මම ඔයාලව එක්කගෙන යන්නේ රත්නපුරේ. මම ලංකාවට ඇවිල්ලා යන first long trip එක. මමත් චුට්ටක් excited but අපි යමු. මම මේ channel එකේ travel vlogs, food, lifestyle, cooking and everyday moments ඔයාලත් එක්ක share කරගන්න තමයි මගේ plan එක. ඒ වගේම තමයි skincare routines. So if you are new here, don't forget to like, subscribe and join this journey with me. Now, let's go. දැන් අපි යන ගමන් ඉන්නේ. අපි ගෙදරින් පිටත් වෙනකොටත් වෙලාව එක පහු වෙලා තිබුණේ. අපි ගෙදරින් පිටත් වෙද්දී එකත් පහු වෙලා නිසා හරිම රස්නෙයි, එළියට බහින්නවත් බෑ. මේ රස්නේ එළියට ගියපුවාම ඔළුව හරියට රිදෙනවා. මට නිදිමතක් තිබුණා. ඔක්කොමත් එක්ක හරිම tired. කොහොම හරි යන්න ඕනෙම ගමනක් නිසා අපි හිතුවා කොහොම හරි අපි යනවා කියලා. නැත්තම් අපි පස්සේ දාගන්න හිතාගෙන හිටියේ යනවා කියලා. හැබැයි අපි හිතුවා කොහොම හරි අපි ගිහින් එනවා කියලා. මම ඔය අහක බලාගෙන යන්නේ. මට මොකක් හරි කල්පනාවක් වැටිලා මම ඔහේ යනවා බලාගෙන. මං ඇත්තටම රත්නපුරේ ගිහිල්ලා නෑ කලින්. ඔය පේනවනේ මට හරියට ඇනුම් යනවා, නිදිමතේ ඉන්නේ. මොකද මට නිින්දක් නැහැ. කලින් දවසෙත් මම හරියට නිදාගත්තේ නැහැ. මට නිින්ද ගියේ නෑ ඇත්තටම. රස්නේ නිසා හරියට නිින්ද යන්නෙත් නැහැ. ඒ හින්දා වෙන්නේ නැති. කොහොම හරි මම චුට්ටක් නිදාගත්තා. ඒත් හරියට නිින්ද ගියේ නැහැ. හයිවේ එකට දැම්මට පස්සේ නිදාගන්නම් කියලා හිතුවට මට ඒත් නිින්ද ගියේ නැහැ. කොහොම හරි අපි දවස් 3-4කට ප්ලෑන් කරා ට්‍රිප් එක. අපිට දවස් 3-4කට යන්න බැරි වුණා. මොකද අපේ ගෙදර බවුබබෙක් ඉන්නවා. එයාව අපිට ගෙදර දාලා යන්න කෙනෙක් හිටියේ නැහැ. ඉතින් ඒ හින්දා අපි හිතුවා අපි one day trip එකක් ගිහිල්ලා එමු කියලා ඉක්මනට. බවුබබාලා ගෙදර ඉන්න කට්ටිය දන්නවා ඇති. බවුබබෙක් ගෙදර දාලා යන්න හරිම අමාරුයි. ගියපුවාම ගිය වෙලේ ඉඳන් එයාව මතක් වෙනවා. කොයි වෙලේද ගෙදර එන්නේ කියලා හිත තමයි අපි හැමෝම ඉන්නේ. ඒ හින්දාම තමයි අපි one day trip එකක් දාගෙන ටක් ගාලා අපේ වැඩේ කරගෙන යන්න ඕන නිසා අපි රත්නපුරේ ගිහින් එන්න ඕනේ කියලා හිතුවේ. බොන නතර කරනකම් හොඳට නැප් එකක් දැම්මා. මොකද මට පුදුම නිදිමතක් තිබුණේ. ඒ කියන්නේ මට ඔළුව එකක්කම ගොත් ඇවිල්ලා මම හරිම අමාරුවෙන් හිටියේ. ඒ හින්දා මම චුට්ටක් නිදාගත්තා. ඊට පස්සේ අම්මේ කතා කරාට පස්සේ තමයි මම නැගිට්ටේ. ඊට පස්සේ ටී එකකුත් බීලා චුට්ටක් වෙලා ඉඳලා චුට්ටක් එළියටත් බැහැලා වටපිටත් බලලා තමයි ආපහු කායකට නැගලා අපි යන්න පිටත් වුණේ. මොකද අපි ගෙදරින් පිටත් වෙද්දී 1:00 පහු වෙලා තිබුණ නිසා අපි හිතුවා 4:30 වෙද්දිවත් අපිට රත්නපුරේට යන්න පුළුවන් වුණොත් වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා අපි ඉක්මනට තේ බීලා පිටත් වුණා. මෙතන මම දන්නේ නැහැ මම මොනවද කල්පනා කර යන්නේ කියලා. මම මොනවද කල්පනා කර යනවා. තව කොච්චර දුරයිද, තව මොනවද මම කරන්නේ, මොන හරි මම කල්පනා කර යනවා ඇති ළමයි. මම දන්නේ නැහැ.
පස්සේ අපි දැන් මේ ආව දේවාලෙට ඇවිල්ලා අපි බඩු මුට්ටු ඔක්කොම අපි ලෑස්ති කරගෙන ආවේ. මොකද එතන අපි හිතුවේ නැහැ හදන්න දේවල් තියෙයි ඔක්කොම කියලා. ඒ නිසා අපි ගෙදරින් ඉදි ඔක්කොම ලෑස්ති කරගෙන ආව නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි මේ දේවල් කරගත්තා. මට ඒවනම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මාර ක්‍රවුඩ් එකක් හිටියේ ඇතුලේ. ඊට පස්සේ අපි මේ දේවල් ඔක්කොම කරලා පහන් පත්තු කරලා හඳුන් කෝරු පත්තු කළා ඔක්කොම කළා. අපි ෂුට් එක කළා. අපි එන්න පිටත් වුණා. එන්න පිටත් එද්දි අපිට කෙනෙක් කියනවා ඇහුණා අලි ගොඩක් ඉන්නවා කියලා පෙරහැරට ගෙනල්ලා පල්ලෙහා බැඳලා පන්සලේ. මං හිතන්නේ ඒ පන්සලේ අලියෝ දෙන්නෙක් ඉන්නවා කියලා කට්ටිය කියලා තිබුණා. මම රත්නපුරේ ඒ පන්සලට ගිහපු පළවෙනි පාර ඉතින් මටයි මල්ලිටයි හිතුණා අලි බලන්න යන්න ඕනේ කියලා. මොකද අලි කිව්වහම මට නිකන් පිස්සු හැදෙනවා වගේ. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ කියලා. මට නිකන් අලි දැක්කහම අනේ නිකන් මට දැනෙන්නේ නිකන් බෝල ගෙඩි වගේ. මං අලින්ට මාර ආදරෙයි. නිකන් ආත්මීය බැඳීමක් තියෙනවද මන්ද අලිත් එක්ක. දැන් මේ මම වටේ ෂොට්ටක් වීඩියෝ කරගෙන ටග් ගාලා අම්මිට කියනවා යමු අපි අලි බලන්න එහෙම කියලා. අපේ අම්මි අලින්ට බයයි. අපේ මල්ලි ෂොට්ටක් බයයි. හැබැයි මම එච්චර බය නැහැ. අපේ මල්ලි කියනවා අලි ගැහුවොත් එහෙම තියෙයි එහෙම කියලා. මම ඇත්තටම අලින්ට මාරම ආදරෙයි. ඒගොල්ලන් හරියට නිකන් ඇවිදින අලගෙඩි වගේ නෑ කියනකො. අලින්ට ආදරේ කරන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. මම නම් අලින්ට මාර ආදරේ. දැන් මේ මම දුව යන්නේ අලි ගොඩාක් ඉන්නවා කිව්වා බලන්න. මම ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. තව ඉස්සරහට වෙන්න අලි ගොඩාක් ඉන්නවා. ඔය මං අත දික් කර කර පෙන්නන්නේ ඇතින් අලියා අලගෙඩියක් වගේ ලස්සනයි කියලා. ඔය මං අපේ මල්ලිට කියව යනවා මේ අලි ලස්සනයි බෝල වගේ එහෙම කියලා. අපි හදිස්සියම යනවා. මොකද තවත් රැවුනොත් එහෙම අපිට ක්‍රවුඩ් එකත් එක්ක යන්න අමාරුයි. මොකද පෙරහැරට කට්ටිය එන නිසා. ඔය පේනවනේ අල බෝලගිරි ටික නටනට ඉන්නවා. අනේ ගොල්ලන් හරිම කියුට් අප්පා. අලි බබාලට මං හරිම ආදරෙයි. අනේ මන් දන්නේ ඇයි ඒ කියලා මං එයාලට හරිම ආදරෙයි. ඊට පස්සේ මෙන්න මෙතනදිත් අපිට අලි බබෙක් හම්බුණා. ඊට පස්සේ මම එයාගෙත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. එතන ගොඩාක් කට්ටිය වීඩියෝ කරනවා. ඉතින් මටත් ආස හිතිලා මමත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මගේ පිටරට යාළුවන්ට පෙන්නන්න. ඒගොල්ලන් අලින්ට හරීම ආදරෙයි කැමතියි. ඒ හින්දා ඊට පස්සේ අපි මෙන්න මේවා කෑවා. සාර විට අන්න ඒවා මට මල්ලි අරගෙන දුන්න. මම කාලා තිබ්බේ නැහැ කවදාවත්. අපි ඒවා කාලා ආපහු ගෙදර එන්න පිටත් වුණා.
ඊට පස්සේ මෙතන අපි මොකක් හරි මට ඕපදූපයක් කියලා මම ඒක අහගෙන ඔව් හරි මොකක් හරි කී යනවා. ඊට පස්සේ අපි යන්න ප්ලෑන් කරා බෝපත්තැල්ල බලන්න. අපි එතෙන්ට ආවා. එතෙන්ට එද්දිත් මං හිතන්නේ 6:00ත් පහු වෙලා තිබුණේ. ඔයාලට පේනවා ඇති හොඳටම කරුවල වැටිගෙන එනවා. පාර පේන්නෙත් නැහැ. හැබැයි අපි හිතුවා කොහොම හරි දැන් ආවෙකේ චුට්ටක් හරි බලලා යනවා කියලා. මෙතෙන්ට එද්දිත් හොඳටම කරුවල වෙලා හරියට පේන්නෙත් නැහැ. ඔය පේනවනේ චුට්ටයි පේන්නේ. හරිම අවුල් ඒක දකිද්දි. හැබැයි අපි පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් අරගෙන අපි ආපහු එන්න පිටත් වුණා. මොකද ඊට පස්සේ අපි වොටර්ෆෝල් එකත් බලලා හිමීට එන්න ආවා. මොකද ඒ වෙනකොටත් 7ත් පහු වෙලාද කොහෙද තිබුණේ. තවත් එතන හිටියොත් අපිට හොඳටම රෑ වෙන නිසා අපි හිමීට ආවා. මොකද එතන කවුරුත් ඒ වෙනකොටත් හිටියේ නැහැ. මාර රස්නයක් තිබුණේ. එළියේ ඉන්න බැරි තරම් රස්නේ. ලංකාව මේ තරම් රස්නේ කියලා හිතා ගන්නවත් අමාරුයි. අපි ඉන්න පැත්තට වැඩිය පුදුම රස්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ චූටි බව් පැටියව හම්බුණා. අපි පල්ලෙහාට ඇවිල්ලා කෑම කෑවා. එතකොට අපි කෑම ගෙදරින් ගෙනල්ලා තිබුණ නිසා අපේ කෑම ගොඩාක් ඉතුරු වුණා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ටත් කෑම දීලා ඔක්කොම කරලා එතන පාර්කින්ග්ගෙත් ගොඩාක් ක්‍රවුඩ් එක හිටියා. බස් වලින් වෑන් වලින් එහෙම ඇවිල්ලා කට්ටිය වොටර්ෆෝල් එක බලන්න. ඊට පස්සේ අපි එතෙන්ට වෙලා චුට්ටක් වෙලා ඉඳලා රෙස්ට් කරලා එහෙම අපි ආපහු එන්න පිටත් වුණා. එන අතරමඟ අපිට චුට්ටක් බඩගිනි වගේ ඇවිල්ලා අපේ කාගිල්ස් එකකින් අතර කරා මොන හරි බොන්න දෙයක් ගන්න ඕනේ කියලා. අපි ඇවිදලා බැරිම තැන කෝක් දෙකක් ගත්තා. කෝක් දෙක ගත්තේ 0 sugar. මං ඔය පෙප්සි එක බැලුවට ඔක ගන්නෙ නැහැ. ඉතින් මෙතනින් වීඩියෝ එක මම එන්ඩ් කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ vlog එකෙන් අපි හම්බෙමු. බයි.